මේ ඡායාරූපය 1919 වසරේදී ලබාගත් ආන්දෝලනාත්මක ඡායාරූපයක්. එයට හේතුව මෙහි මියගිය පෞද්ගලිකගේ රූපයක් සටහන් වී තිබීමයි. පළමු ලෝක යුද්ධ සමයේ ගුවන් යාන කාර්මිකයෙකු ලෙස සේවය කළ ෆ්‍රෙඩ් ජැක්සන් නමැති සලද්දව ගුවන් යානයක් යම් අලුත් වැඩියාවක් සිදු කරමින් සිටින විට වේගයෙන් කරකමින් තිබූ එන්ජින් අවුරු පැත්තක් වෙත ඇදී යනවා. එයට හසුව ෆ්‍රෙඩ් ක්ෂණව මරණයට පත්වෙනවා. කෙසේ හෝ මේ අනතුරින් දින දෙකකට පසු ෆ්‍රෙඩ් සිටි බලෑනේ සමාජිකයන්ගේ සමහා ඡායාරූපයක් ලබාගත්ත මේ තියන්නේ ඒ ඡායාරූපය. ඡායාරූපය ගැන හොඳින් පරීක්ෂා කිරීමේදී එම අවස්ථාවේ එහි නොසිටි ආගන්තුකයෙකුගේ මහණක් මෙහි සටහන් වී ඇති බව ඔවුන් දකිනවා. එම මුහුණ මීට දින දෙකකට කලින් අනතුරකින් මිය ගිය ෆ්‍රෙඩ් ජැක්සන්ගේ බව ඔවුන් සියලු දෙනාම හඳුනා ගන්නවා. මෙම සිදුවීමෙන් පසු මේ ඡායාරූපය විවිධ විශේෂයන් විසින් පරීක්ෂා කොට ඇති අතර කිසිදෙම සංස්කරණයකට ලක් කර නොමැති ඡායාරූපයක් බවට ඔවුන් විසින් සහතික කර තිබුණා. ක්ෂණික මරණයකට පත් වූ අයගේ ආත්මය විසින් තම මියගිය බව නොදන සමානය ලෙසම හැසිරෙන බව බොහෝ ප්‍රසිද්ධ මතයක්. ඉතින් තම මියගිය බව නොදත් ෆ්‍රෙඩ් ජැක්සන්ගේ ආත්මය තම සහෝදර සොලද්දවන් සමග සමහා ඡායාරූපයට පෙනී සිටීමට මෙම ස්ථානයට පැමිණෙන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.